අයිබෝන් හැමෝටම මේ ක්වික් වීඩියෝ එකක් මේකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද CapCut software එක pro version එක ගන්නෙ නැතුව pro version එකේ තියෙන features ටික පාවිච්චි කරලා වීඩියෝ එක අවුට් කරගන්න විදිය ගැන. හරි මුලින්ම ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ ෆයිල් එක මේ විදිහට ඇඩ් කරලා ඉවරලා මම මෙතන ටෙක්ස්ට් ෆයිල් එකක් උදා ගන්න. කරලා පොඩි ඉෆෙක්ට් එකකුත් මෙතන මම ඇඩ් කරලා පෙන්නන්න. ඔයාලට පේනවා ඇති මේ විදිහට අපිට අවශ්‍ය කරන දේවල් මේකට ඇඩ් කරලා ඉවරලා play කරලා බලමු ඉෆෙක්ට් එක පේනවා මේක රෙන්ඩරින් කරන්න එක්ස්පෝර්ට් කරන්න යන්නේ නැතුව මෙන්න මේ විදිහට අපි දාගත්ත ඉෆෙක්ට් ටික අපේ වීඩියෝ එකට සිලෙක්ට් කරගන්න සිලෙක්ට් කරලා ඉවරලා රයිට් ක්ලික් කරන්න රයිට් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා create compound clip කියලා මෙන්න මේක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ අර අපි දාගත්ත හැමදේම එකට එකතු වීමක් වෙනවා ඊට පස්සේ මේ වීඩියෝ එකම ආය රයිට් ක්ලික් කරලා ඉවරලා මේ විදිහට රයිට් ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා pre-process compound clip කියලා එකක්. අන්න එතන ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ අපි අර හදාගත්ත දේවල් ටික ඔක්කොම ටික එකට compress කරලා වීඩියෝ ක්ලිප් එකක් මෙයා හදලා දෙනවා. ඉතින් මේක ඔයාලා දාගන්න වීඩියෝ එක අනුව ඉෆෙක්ට් ටික අනුව රෙන්ඩරින් වෙන්න පොඩි වෙලාවක් යයි. චූටි වීඩියෝ එකක් ගත්තේ මේක පෙන්වන්න ඕන හින්දා. හරි අපි දැන් වීඩියෝ එක මේ විදිහට හැදිලා ඉවරයි. මේක තියෙන්නේ මෙන්න මේ විදිහට ෂෝට්කට් එකට ගිහිල්ලා එතන මේ open file location එක ක්ලික් කරාට පස්සේ ලොකු කරන්නම් මම මේක. එතන උඩට ඔයාලට පේනවා ඇති arrow එක මෙන්න මේ arrow එක ක්ලික් කරන්න. arrow එක ක්ලික් කරාට පස්සේ මෙතනින් user data කියන තැන ක්ලික් කරලා පහළට යනකොට තියෙනවා project වලටත් ගියාට පස්සේ මෙන්න මේ උඩින් තියෙන folder එක ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඉවරලා එතනින් ඔයාලට පේනවා මම හදපු project එකේ තියෙනවා අපේ දිනේ මේ මෙතනට වැටලා තියෙන්නේ මෙන්න මේක තමයි දැන් හදාගත්ත වීඩියෝ එක. එතන ඩබල් ක්ලික් කරලා මේ ෆෝල්ඩර් එකත් ඕපන් කරගන්න. ඕපන් කරලා මෙන්න මෙතන resources කියන තැනට මේ ෆෝල්ඩර් එක ආයෙ ඕපන් කරලා දෙවෙනියට තියෙන මෙන්න මේ ෆෝල්ඩර් එක ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ අපි හදාගත්ත වීඩියෝ මෙතනින් ගන්න පුළුවන්. අපිට අතනින් එක්ස්පෝර්ට් කරන්න අවශ්‍ය නැහැ. අපේ වීඩියෝ මේ විදිහට අරන් ප්ලේ කරලා බලමු. අපි දාගත්ත ඉෆෙක්ට් එකත් එක්ක කිසිම ගැටලුවක් නැතුව වීඩියෝ එක හැදිලා තියෙනවා. දැනට මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ අප්ඩේට් එකට කලින් ඔයාලා හදාගන්න වීඩියෝ එකක් තියෙනවා නම් මේ විදිහට පාවිච්චි කරන්න. හරි. ක්වික් වීඩියෝ එකක් තවත් වීඩියෝ එකකින් මේ විදිහටම හමු වෙමු.